දිගු කාලයකට පසුව ලංකාවේ පැවැත්වීමට අදහස් කර තිබෙන ශ්‍රී දළදා ධාතු ප්‍රදර්ශනය මේ රට වාසී ජනතාවට වගේම ලෝකවාසී ජනතාවටත් විශාල සතුටක් ප්‍රසාදයක් ඇතිවන කාර්යයක් හැටියට අපට සඳහන් කරන්නට පුළුවන්. දළදා වහන්සේ කියලා කියන්නේ මේ රටේ ජනතාව ආගම් ભેදයකින් තොරව මේ රටේ බහුතර ජනතාව අතිශයින්ම ගෞරව කරන උත්තම පූජ්‍ය වස්තුවක්. අපේ ඉතිහාසයේ සමග එවැගේම අපේ සමාජ චාරිත්‍ර සමග අපේ සංස්කෘතිය සමග ඉතා සමීපව බැඳී තිබෙනවා දළදා වහන්සේගේ ලංකා ගමනත් ලංකාවේ ඉතාම ගෞරවනීය ලෙස මහනුවර දළදා මාලිගාවේ ඒ ධාතුන් වහන්සේ වැඩ සිටීමත් මල්වතු අස්කිරි මහානායක හාමුදුරන් වහන්සේලාත් ඒ වගේම ගරු ජනාධිපතිතුමත් මැදහත් වීමෙන් මේ කාර්ය සංවිධානය වෙමින් පවතින එක ගැන අද සෑම කෙනෙක්ම බොහොම සතුටින් කතා කරනවා. කලක් තිස්සේ මේ රටේ ජනතාව බලාගෙන සිටියා මේ ගැන. ඉතින් ඒ අතින් බැලුවාම ජනතාවගේ ඊටාම වැදගත් බලාපොරොත්තුවක් ඒ සමග ඉෂ්ට වෙනවා කියලා අපි කල්පනා කරනවා. ඒ විතරක් නෙමෙයි අද කාලයේ දළදා වහන්සේ වන්දනා කිරීමට පමණක් නෙමෙයි දැක ගැනීමටත් ඒ දළදා මාලිගාවට පැමිණ ඒ දළදා මාලිගාවේ තිබෙන සංස්කෘතික අගය අවබෝධ කර ගැනීමටත් ක්‍රියා කරන ලෝකවාසී ජනතාව අතර විශාල පිරිසක් ඉන්නවා. එයිනුත් බොහෝ බෞද්ධ රටවල ජනතාව දැන් ලංකාවට නිතර පැමිණෙනවා. ඒ කාටත් වගේ මේ නිසා දළදා වහන්සේ දැක ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ පිළිබඳව කල්පනා කරනකොට අපි මේ කාර්ය සඳහා පුරෝගාමී වන ගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම මල්වතු අස්කිරි මහානාහිමිවරුන්ටත් අපේ කෘතඥතාවය විශේෂයෙන්ම පළ කරන්න ඕනයි කියන එකයි මගේ අදහස. එය මේ රටට සිතක් ශාන්තියක් ජනතාවගේ සිත් තුළ සතුටක් උද්‍යෝගයක් ඇතිවීමට විශේෂයෙන් බලපානවා ඇති කියලාත් අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ කාර්යය කෙරෙහි යොමු වන සෑම කෙනෙකුටම අපි අපේ ප්‍රසාදය හිතවත්කම ප්‍රකාශ කරන්න කැමතියි.